ඔන්න අද මම අරන් ආවේ ගර්භණී ඔයා හොස්පිටල් ඇඩ්මිට් වෙද්දී අනිවාර්යෙන් මොනවද රෝහලට රැගෙන යන්න ඕනේ කියලා. සමහර හොස්පිටල් වලින් ලිස්ට් එකක් දෙනවා මෙන්න මේ ටික අරන් එන්න ඕනේ කියලා. නමුත් සමහර අම්මලා දන්නේ නැහැ මොනවද ඇත්තටම අරන් යන්න ඕනේ කියලා. ඉතින් අපි අද බලමුකෝ මේ ටික. රෝහලට යනකොට ප්‍රධානම අරන් යන්න ඕනේ නැපි. අවම වශයෙන් නැපි 18ක්වත් අපි අරගෙන යන්න ඕනේ රෝහලට යනකොට. මොකද බබා චූදානකොට අපි සැරින් සැරේට නැපි මාරු කරන්න ඕනේ. ඒක නිසා අවශ්‍ය තරම් නැපි ප්‍රමාණයක් අපි ළඟ තියෙන්න ඕනේ. අපි දැන් බලමු මොන සයිස් එකේ නැපිද අපි අරන් යන්න ඕනේ කියලා වැඩිපුර. ඔයා නැපි ගන්නකොට විශේෂයෙන්ම 22 සයිස් එකේ නැපි වැඩිපුර ප්‍රමාණයක් අරගන්න. මෙන්න මේ සයිස් එක. 18 සයිස් එකේ නැපි ගන්නවා නම් නැපි 6ක් විතරක් ගන්න කියලා තමයි මම නම් කියන්නේ. මොකද බබා ඉක්මනට ලොකු වෙනවානේ. ඒක නිසා සති 2ක් වගේ කාලයක් තමයි මේ 18 සයිස් නැපිය අඳ ගන්න පුළුවන්. ඔයා බබාට නැපි 30ක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒකෙන් 6ක් 18 සයිස් එකෙන් ගන්න. ඉතුරු 24ම 22 සයිස් එකෙන් ගන්න කියලා තමයි මම නම් කියන්නේ. නැපි අවමය 18ක් 24ක්වත් ඔයා ළඟ තියාගන්න. මොකද සැරින් සැරේ රෝහලේදී නැපි මාරු කරන්න වෙන නිසා ඔයාට ඇතිවෙන අපහසුතාවය වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඕන වෙන්නේ බේබි ගවුම්. බේබි ගවුම් 6ක් 8ක් වගේ අත ප්‍රමාණයක් තියාගන්න. ඊළඟට ප්‍රධානම දේ තමයි මූල් ඇඳුම. බබා ඉපදුන ගමම බබාට අඳවන්නේ මූල් ඇඳුම. තොප්පියයි මේස් ජෝඩුවයි ෂර්ට් එකයි කලිසමයි තියෙනවා මේක. මිට්ටන්ස් එහෙම නැත්නම් අත් මේස් යුගලයක් ඔයා වෙනම ගන්න. බබාගේ අත්වලටත් සීතල අල්ලන නිසා අත්වලට මේස් ගෙනාවද කියලා රෝහලෙන් ඔයාගෙන් අහයි. ඉතින් ඊළඟට ඕන වෙන්නේ පැනල්. පැනල් එක ගන්නේ බබාව උණුසුමෙන් ඔතලා තියන්න. මාස 9ක්ම බබා ඔයාගේ කුස තුල උණුසුමට ඉඳලා මේ පරිසරයට හුරු වෙන කාලයක් යනවනේ. ඒක නිසා ඒ උණුසුම දෙන්න අනිවාර්යෙන් පැනල් ඕනෙමයි බබාව ඔතලා තියන්න. ඊළඟට අනිවාර්යෙන් ඕන දේ තමයි පෙකණි කටුව. ඔයාගේ රෝහල් බෑගයට අනිවාර්යෙන් පෙකණි කටුවක් අරගෙන දාගන්න. අනිත් අත්‍යවශ්‍යම දේ තමයි උෂ්ණත්වමානය. එහෙමත් නැත්නම් උණ කටුව. උණ කටුවක් අනිවාර්යෙන් ඔයාගේ රෝහල් බෑගයේ තිබිය යුතුමයි. බබාගේ උෂ්ණත්වය දිනපතා මනින්න ඕනේ අපි. ඊළඟට අත්‍යවශ්‍යම දේ තමයි බේබි net එක. බේබි net එක නම් රෝහලට ගෙනියන්න සාමාන්‍ය ප්‍රමාණය මේ වගේ එකක් තිබ්බහම ඇති. ගෙදර පාවිච්චියටත් එක ගන්නවා නම් හොඳ එකක් ගන්න. ඊළඟට අපි අත්‍යවශ්‍යම දේ තමයි රබර් ෂීට් එක. එහෙම නැත්නම් කොට් ෂීට්. බබා චූදානකොට මෙට්ටෙට උරාගන්නේ නැති වෙන්න තමයි මේක අපි දාන්නේ. මෙන්න මේ රෙක්සින් ෂීට් එක ඔයාට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන waterproof cotton cot sheet එක ගන්න පුළුවන්. මේක 100% cotton වලින් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. මේකේ size කිහිපයකින් ඔයාට ගන්න පුළුවන්. large XL වගේ size වලින් ඔයාට ගන්න පුළුවන්. මේක උඩට පැනල් එකක් එහෙම දාන්නේ නැතු වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. සෝදන්න වුණත් පුළුවන් මේක. බබාගේ සමට කිසිම අපහසුතාවයක් නැහැ මේක. 100% cotton නිසා. රෙක්සින් ෂීට් එක උඩට නම් පැනල් එකක් හෝ මල් පීස් කපුරෙද්දක් දාන්න ඕනෙමයි. ඉතින් ඔන්න ඔය ටික තමයි රෝහල් බෑගයේ අනිවාර්යෙන්ම තිබිය යුතු ටික. දෙවනි බබාලා හම්බෙන්න ඉන්න අම්මලා නම් මේ ටික දන්නවා. පළවෙනි බබා හම්බෙන්න ඉන්න අම්මලාට විශේෂයෙන් කියන්න තියෙන්නේ රෝහල් ලෑස්තුව සකසා ගන්න අපහසු අම්මෙක් නම් ඔයා මෙන්න මේ ටිකවත් අඩුම තරමේ සූදානම් කරලා තියාගන්න. එතකොට හදිසි අවශ්‍යතාවයක් වුණොත් ඔයාට ටක් ගාලා රෝහලට ඇඩ්මිට් වෙන්න පුළුවන්. මේ රෙදි සියල්ලම සෝදලා වේලලා මැදලා වෙනමම බෑග් එක දාලා අරන් තියාගන්න. ඔයාට රෝහල් ලෑස්තුවම අපෙන් සාධාරණ මිලට ලබා ගන්න පුළුවන්. අපේ WhatsApp නම්බර් එක මම පහතින් දාන්නම්. සේව් කරලා තියාගන්න.